And today I will be talking to you about God's love and our love toward God. අද දවසේදී මම ඔබට කතා කරන්න කැමති දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේ වෙනුවෙන් අපට ඇත්තා වූ ප්‍රේමය ගැන. Last week we saw people celebrate love. ගිය සතිවල අපි දැක්කා මනුෂ්‍යයන් ප්‍රේමය සමරන එක ගැන. They were exchanging gifts. ඔවුන් තෑගි හුවමාරු කරගත්තා. They gave each other flowers. ඔවුන් එකිනෙකාට මල් දුන්නා. But a lot of people do not know how love began. නමුත් බොහෝ මනුෂ්‍යයන් දන්නේ නැහැ සැබෑ ප්‍රේමය කොහොමද ආරම්භ වුනේ කියලා. It started with God. ඒක ආරම්භ වුනේ දෙවියන් වහන්සේගෙන්. In the Bible, 1 John chapter 4 verse 8 says, God is love. 1 යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ තමයි ප්‍රේමය කියලා. Love is not something God shows us. ප්‍රේමය කියන්නේ දෙවියන් වහන්සේ අපට පෙන්වන්නා වූ එක දෙයක් පමණක් නෙවෙයි. Love is who He is. ප්‍රේමය කියන්නේ උන්වහන්සේ විසින් උන්වහන්සේ ප්‍රේමයයි. God's love is amazing උන්වහන්සේගේ ප්‍රේමය ඉතාමත් පුදුමාකාර දෙයක්. because God loved us before we prayed. මොකද උන්වහන්සේ අපට ප්‍රේම කරේ අපි උන්වහන්සේට යාඥා කරන්න ප්‍රථමයෙන්. God loved us before we believed in Him. උන්වහන්සේ අපට ප්‍රේම කරන්න ආරම්භ කරේ අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නටත් ප්‍රථමයෙන්. And God loved us before we even knew Him. උන්වහන්සේ අපට ප්‍රේම කරා උන්වහන්සේව අපි දැනගන්නටත් ප්‍රථමයෙන්. God did not wait for us to be perfect. උන්වහන්සේ බලා සිටියේ නැහැ අපට ප්‍රේම කරන්න අපි සම්පූර්ණ වූ අය වන තෙක්. It is also a sacrificial love. ඒක ඊටමත් තමන්වම පූජා කරමින් අපට දක්වනා ප්‍රේමයක්. It said in the Bible that He loved the world so much He gave His only begotten Son. උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා උන්වහන්සේ තමන්ගේ ඒකජාතක පුත්‍රයා දෙන තරමට උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළ බවට. He did not just say I love you, උන්වහන්සේ නිකම්ම අපිට කිව්වේ නෑ මම ඔයාට ආදරේ කියලා. but He proved it to us. නමුත් උන්වහන්සේ අපට ඒක ඔප්පු කරමින් සනාථ කරමින් පෙන්වුවා. He gave us Jesus. උන්වහන්සේ අපට උන්වහන්සේගේ පුත්‍රයාණන්ව දුන්නා. ජේසුස් වහන්සේව. He didn't sacrifice Jesus because we deserved it. උන්වහන්සේ යේසුස් වහන්සේ අප වෙනුවෙන් කුරුසයක පූජා කරේ ඒක ලබන්න අපි වටින නිසා නෙවෙයි. He didn't sacrifice us because we were righteous. උන්වහන්සේ අප වෙනුවෙන් පූජාවක් වුණේ අපි ධර්මිෂ්ඨව සිටිය නිසා නෙවෙයි. He sacrificed Jesus while we were sinners. උන්වහන්සේ යේසුස් වහන්සේව අප වෙනුවෙන් පූජා කරේ අපි පව්කාරයන්ව සිටියදීමයි. That shows how much of love God has for us. ඒකින් උන්වහන්සේ අපට පෙන්වනවා උන්වහන්සේට අපි ගැන තිබෙනා ප්‍රේමය කොතරම් විශාලද කියලා. Now we all know the story of the prodigal son. අපි හැමෝම දන්නවා අකීකරු පුත්‍රයාගේ කතාව. This son left his home. මේ පුත්‍රයා ඔහුගේ නිවස අතහැර ගියා. He rejected his father. ඔහු ඔහුගේ පියාව ප්‍රතික්ෂේප කළා. He wasted everything ඔහු හැමදේම නාස්ති කළා. and he returned broken. සහ ඔහු නැවත ඔහුගේ පියා වෙතට පැමිණියා. කැඩුණු බිඳුණු කෙනෙක් වෙන ඔහුගේ පියා වෙතට පැමිණියා. But what did his father do? නමුත් ඔහුගේ පියා කළේ කුමක්ද? When he saw his son coming back, ඔහු දකින විට ඔහුගේ පුතා නැවත ඔහු වෙතට පැමිණෙන බව he ran towards him. ඔහුගේ පියා ඒ පුත්‍රයා වෙතට ඔහු දුවගෙන ගියා. He hugged him ඔහුව බැලඳගත්තා. and he restored him. සහ නැවත ඔහුව නගා සිටුවා ඒ පියාව සිටින පුත්‍රයාව. The love has not changed. ඒ ප්‍රේමය කවදාවත් වෙනස් වුණේ නැහැ. It was the same. ඒක ඒකාකාරම තිබුණා. The father in the story represents God's love. මේ කතාවේ මේ පියාණන්ගෙන් දෙවියන් වහන්සේව අපට ප්‍රකාශ කරනවා. God's love is not easily offended. දෙවියන් වහන්සේගේ ප්‍රේමය පහසුවෙන් අප සමග ගමනාප නොවන්නා ප්‍රේමයක්. God's love is not withdrawn. උන්වහන්සේගේ ප්‍රේමය නැවත අපෙන් නොගන්නා ප්‍රේමයක්. God's love is not conditional. උන්වහන්සේගේ ප්‍රේමය ඒ වගේම ඒක කොන්දේසි රහිත වූ ප්‍රේමයක්. It is a love that never favors. ඒක පහසුවෙන් නැති වී නොයනා ප්‍රේමයක්. God says in the Bible that I have loved you with an everlasting love. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ අපිට කියනවා සදාකාලික ප්‍රේමයකින් මම ඔබට ප්‍රේම කළෙමි කියා. People may change.
මනුෂ්‍යයන් වෙනස් විය හැකි. Circumstances may change, තත්ත්වයන් වාතාවරණයන් වෙනස් විය හැකි. but God's love does not change. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය කිසිදාවත් වෙනස් වෙන්න යන්නේ නැහැ. Now let us talk about our love toward God. Let us talk about our love toward God. දැන් අපි කතා කරමු දෙවියන් වහන්සේ වෙනුවෙන් ඇත්තව අපගේ ප්‍රේමය ගැන. Let's look at Matthew chapter 22 verse 37. අපි බලමු මතෙව් 22 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ. Love the Lord your God with all your heart, with all your soul, and with all your mind. උන්වහන්සේ උට කතා කර ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. This Bible verse says, love God with your whole heart. මේ බයිබල් පදය අපට කියනවා ඔබගේ මුළු හදවතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. God does not ask for partial love. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අර්ධ වූ ප්‍රේමයක් නෙවෙයි. He does not ask for convenient love. උන්වහන්සේ අපෙන් අර පහසු ආදරයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. He does not ask for occasional love. උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉඳ හිට කරන්නව ප්‍රේමයක්. And most definitely he does not ask for Sunday love. ඒ වගේම විශේෂයෙන් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉරිදා දවසට විතරක් සීමා වුණව ප්‍රේමයක්. He wants us to choose him every day. උන්වහන්සේට අවශ්‍යයි අපි හැම දවසකම උන්වහන්සේව තෝරා ගන්නවට. Not just when we need him. උන්වහන්සේව අපට අවශ්‍ය වන වෙලාවල් වලදී පමණක් නෙවෙයි. Not just when we feel like we want him. අපිට උන්වහන්සේව අවශ්‍යයි කියලා දැනෙන අවස්ථාවල් වලදී පමණක් නෙවෙයි. But choose him every day. නමුත් උන්වහන්සේව දිනපතා තෝරා ගැනීම. Give him the love he deserves and give it wholeheartedly. උන්වහන්සේ ලබන්ට වටිනා ප්‍රේමය උන්වහන්සේට මුළු හදවතින් ඔබ දෙන්න. There are many ways you can show love to God. ඔබට උන්වහන්සේ ගැන ඔබට ඇත්තව ප්‍රේමය පෙන්වීමට බොහෝ ආකාර තිබෙනවා. But I'll talk about a few. දවසේදී මම කිහිපයක් ගැන ඔබට කතා කරන්නට යනවා. It is by being obedient. පළමු කාරණාව තමයි උන්වහන්සේට කීකරු වීම. Because love is not just an emotion. මොකද ප්‍රේමය කියන්නේ නිකම්ම හැඟීමක් නෙවෙයි. Love is demonstrated through obedience. ප්‍රේමය ඔබගේ කීකරු කම තුලින් ප්‍රකාශ වෙනා දෙයක්. For example, we know Abraham. උදාහරණයක් වශයෙන් අපි දන්නවා අබ්‍රහම් ගැන. God asked Abraham to sacrifice his son Isaac. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා ඔහුගේ පුත්‍රයා වන ඊසාක්ව දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න කියලා. Now was it easy for him? No. අපි ඔබ හිතනවා නම් ඒක ආබ්‍රහම්ට පහසු දෙයක්ද කියලා? මං කියනවා ඒක නැහැ. Was it painful? Yes. ඒක වේදනාකාරී දෙයක්ද කියලා බහනවා නම් ඔව් ඒක වේදනාකාරී දෙයක්. But God trusted and loved but Abraham trusted and loved God enough to do so. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම් දෙවියන් වහන්සේට ප්‍රේම කරා සහ දෙවියන් වහන්සේගෙන් දෙවියන් වහන්සේ ගැන ඔහු විශ්වාස කරා උන්වහන්සේට ඒ දේ කරන පිණිස. He knew who God was. ඔහු ආබ්‍රහම් දැනගෙන සිටියා දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන. And he knew that God would never ask him to do something wrong. ඒ වගේම ආබ්‍රහම් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ කවදාවත් වැරදි දෙයක් ඔහුට කරන්නට පවසන්නේ නැති බවට. And it is really easy to be obedient to God when you know that God will never ask you to do something wrong. දෙවියන් වහන්සේ ඔබට වැරදි දෙයක් කරන්නට කියන්නේ නැහැ කියන නිසකකම ඔබට තිබෙනවා නම් ඉතාමත් පහසු උන්වහන්සේට කීකරු වීම. Whatever he does, උන්වහන්සේ කරන්න කුමක් වුවත් and whatever he asks you to do, ඒ වගේම උන්වහන්සේ ඔබට කරන්නට කියන දේ කුමක් වුවත් it will always be for your own good. ඒක හැම විටම ඔබගේ යහපත පිණිසයි. It will always benefit you. ඒක සෑම විටම ඔබට ප්‍රතිලාභගෙන දෙනවා. And the second thing is you should have a desire for God. දෙවන කාරණාව තමයි ඔබට උන්වහන්සේ වෙනුවෙන් ආශාවක් තිබිය යුතුයි. Now when you love someone, you always want to spend time with them. ඔබ කෙනෙක්ට ප්‍රේම කරනවා නම් ඔබට අවශ්‍ය කරනවා ඒ කෙනා සමග බොහෝ කාලය ගත කරන්නට. You spend hours and hours talking to that person. ඔබ පැය ගණන් ඒ කෙනාත් එක්ක කතා කරමින් කාලය ගත කරයි. And you want to have them close to you. ඒ වගේම ඔබට අවශ්‍යයි ඔවුන් ඔබ ළඟින් සිටීම. And just like that, loving God means wanting his presence. ඒ වගේම උන්වහන්සේට ප්‍රේම කිරීම යනු ඔබට උන්වහන්සේ ඔබ සමග සිටීම ඔබට අවශ්‍ය කිරීමයි. And loving God means wanting his word. ඒ වගේම උන්වහන්සේගේ වචනය ඔබට අවශ්‍ය කිරීමයි.
Having a desire for God is wanting Him and not just His blessings. උන්වහන්සේ වෙනුවෙන් ඔබගේ හදවතේ ඇති ආශාව කියන්නේ ඔබට උන්වහන්සේගේ ආශිර්වාදය පමණක් නෙවෙයි උන්වහන්සේව ඔබට අවශ්‍ය වීම. And you should always prioritize God. ඒ වගේම ඔබ නිතරම උන්වහන්සේව ප්‍රමුඛ ස්ථානයේ දී යුතුයි ඔබගේ ජීවිතේ. You should always spend time with God. ඔබ නිතරම උන්වහන්සේ සමග කාලය ගත කළ යුතුයි. You spend days and days and weeks doing what you want. ඔබ දවස් ගණන් ඔබ සති ගණන් ඔබ කැමති දේ ඔබ කරමින් සිටිනවා. But how much of your time do you give it to God? නමුත් කොපමණ කාලයක්ද ඔබ උන්වහන්සේ වෙනුවෙන් දෙන්නේ ඔබගේ ජීවිතේ? How much of your time do you spend how much of time do you spend with God daily? ඔබ දිනපතා උන්වහන්සේත් එක්ක කොපමණ කාලයක් ඔබ ගත කරනවද? It is really important that you give priority to Him. ඉතාමත් වැදගත් ඔබගේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දීම. And it is always important that you make God the center of your life. සහ මේ ඉතාමත් වැදගත් ඔබගේ ජීවිතයේ මධ්‍යස්ථානය කොට ඔබ උන්වහන්සේව තබා ගැනීම. Don't try to fit God into your life. Make Him the center of your life. ඔබගේ ජීවිතයට සරිලන ලෙසට දෙවියන් වහන්සේව ඔබත් එක්ක තියාගන්න උත්සාහ කරන්න එපා. ඔබගේ ජීවිතයේ මධ්‍යස්ථව උන්වහන්සේව තබා ගන්න ඔබ නිතර උත්සාහ කරන්න. The Bible also warns us about the dangers of loving God half-heartedly. ඒ වගේම දේව වචනය අපිට සඳහන් කරනවා අර්ධ ලෙස මුළු හදවතින් උන්වහන්සේට ප්‍රේම නොකිරීමේදී අපිට තිබෙනා වූ භයානක තත්වයන් ගැන. Let's look at chapter 15 verse 8. මතෙව් 15 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. It says, "These people honor me with their lips, but their hearts are far from me." මේ ස්ථානයේ සඳහන් කරනවා මේ සෙනග තොල්වලින් මට ගෞරව කරති නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරව තිබේ. It's possible to pray without love. ප්‍රේමය නැතුව දෙවියන් වහන්සේට ප්‍රේම කළ හැකි. It is possible to worship without love. ප්‍රේමය නැතුව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නටත් අපිට පුළුවන්. And it is also possible to serve without love. ඒ වගේම ප්‍රේමය නොමැතිව උන්වහන්සේට සේවය කරන්නටත් පුළුවන්. But the Bible says that God is not impressed by this. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ මේ කාරණාවල් වලට උන්වහන්සේ ප්‍රිය කරන්නේ නැහැ. God knows you better than you know yourself. දෙවියන් වහන්සේ ඔබව දන්නවටත් වඩා. And God looks at your heart. ඒ වගේම උන්වහන්සේ ඔබගේ හදවත දෙස බලනවා. He also sees your actions, but He gives importance to what's in here. උන්වහන්සේ ඔබගේ ක්‍රියාවන් දෙස බලනවා නමුත් උන්වහන්සේ ඉතාමත් වැදගත්කමක් දෙන ඔබගේ හදවතේ ඇත්තා වූ දේ වෙනුවෙන්. Make sure you always give God the respect He deserves. ඔබ මතක තබා ගන්න ඔබගේ ජීවිතේ නිතරම දෙවියන් වහන්සේ ලබන්නට වටිනා වූ ගෞරවය උන්වහන්සේට දීමට. Make sure you always honor Him. ඔබ මතක තබා ගන්න නිතර ඔබ උන්වහන්සේට ගෞරව කරන්න. And always do whatever glorifies His name. නිතර උන්වහන්සේගේ නාමය මහිමයට පත් කරන්නා වූ දේ ඔබගේ ජීවිතයෙන් ඔබ කරන්න. Your actions should glorify His name. ඔබගේ ක්‍රියාවන් උන්වහන්සේගේ නාමය මහිමයට පත් කළ යුතුයි. Your words should glorify your name. His name. ඔබගේ වචන උන්වහන්සේගේ නාමය මහිමයට පත් කළ යුතුයි. It shows how much respect and love you have for God. ඒකෙන් පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබට තිබෙනා ප්‍රේමය සහ උන්වහන්සේ වෙනුවෙන් ඔබට ඇත්තා වූ ගෞරවයයි. And when you feel like you are a little distant from God, ඔබට දැනෙන විට ඔබ උන්වහන්සේගෙන් කුඩාවට දුරස්ව සිටින බවක් remember His love. ඔබ මතක් කරගන්න උන්වහන්සේගේ ප්‍රේමය ගැන. Remember His goodness. ඔබ සිහි කරගන්න උන්වහන්සේගේ යහපත්කම් ගැන. Remember how He protected you. ඔබ සිහි කරගන්න උන්වහන්සේ කොහොමද ඔබගේ ජීවිතය තුළ ඔබව සුරක්ෂිත කළේ. Remember how He provided for you. ඔබ සිහි කරලා බලන්න උන්වහන්සේ කොහොමද ඔබගේ තත්ත්වයන් වල ඔබට සපයමින් ඔබව රැගෙන ගියේ. And remember how He forgave you. සහ ඔබ සිහි කරලා බලන්න කොහොමද උන්වහන්සේ ඔබට සමාව දුන්නේ. Because gratitude fuels love. ඔබගේ කෘතඥතාවය දෙවියන් වහන්සේ වෙනුවෙන් නැත්නම් ඒ කෘතඥතාවය ඒ ප්‍රේමය වර්ධනය කරනවා. Spend time with Him. උන්වහන්සේ සමග කාලය ගත කරන්න. Read your Bibles. ඔබගේ දේව වචනය ඔබ කියවන්න. Have quiet moments with Him. ඒ වගේම උන්වහන්සේ සමග තනි වුණා වූ නිශ්චල අවස්ථාවල් උන්වහන්සේ සමග ගත කරන්න. Because the more you spend time with Him, the more the love grows.
ඔබ උන්වහන්සේ සමග මොකද ඔබ උන්වහන්සේ සමග වැඩියෙන් කාලය ගත කරන්න ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේගේ ප්‍රේමය වර්ධනය වෙනවා. And it is really easy to love God when life is very comfortable. ඔබගේ ජීවිතය ඉතාමත් පහසුව තිබෙන අවස්ථාවන් වලදී උන්වහන්සේට ප්‍රේම කිරීම ඉතාමත්ම පහසු දෙයක්. Life is good and the prayers are answered. It is really easy to love God. ජීවිතය හොඳින් ගෙවෙනවා. යාඥාවන් වලට පිළිතුරු තිබෙනවා. ඒක ඉතාමත් පහසු උන්වහන්සේට ප්‍රේම කිරීම. But can you love God when life hurts? නමුත් ඔබට පුළුවන්ද ජීවිතයේ තත්වයන් අයහපත්ව තිබෙදී ඒව ඔබට වේදනාව ගෙනෙන විටත් උන්වහන්සේට ප්‍රේම කරන්න? Can you love God when it looks like some of your prayers are delayed? ඔබට පුළුවන්ද ඔබගේ යාඥාවන් වලට පිළිතුරු ප්‍රමාද වෙන අවස්ථාවල් වලදීත් උන්වහන්සේට ප්‍රේම කරන්න? Can you love God when you see no hope? ඔබට බලාපොරොත්තුවක් නොපෙනෙන අවස්ථාවන් වලදී උවත් උන්වහන්සේට ප්‍රේම කිරීම ඔබට පුළුවන්ද? But remember how Job loved God. ඔබ සිහි කරන්න යෝබ් කොහොමද උන්වහන්සේට ප්‍රේම කළේ? He lost his wealth. ඔහුට ඔහුගේ ධනය නැති වුණා. He lost his wife and his children. ඔහුට ඔහුගේ බිරිඳ නැති වුණා. ඔහුගේ දරුවන් නැති වුණා. He lost his health. ඔහුට ඔහුගේ ශාරීරික සෞඛ්‍ය නැති වුණා. He lost everything he had. ඔහුට තිබුණ හැමදේම ඔහුට නැති වුණා. But he still decided to hold on to God. නමුත් ඔහු තවම තීරණය කළා ඒ තත්වය තුලත් ඔහු තීරණය කළා උන්වහන්සේ තුල රැඳී සිටින්නට. Because he loved God and because he trusted him. මොකද ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරා සහ දෙවියන් වහන්සේව විශ්වාස කරා. That is the love beyond circumstances. ඒක තමයි තත්වයන් වාතාවරණයන් වලට ඉහළින් ගමන් කරන්නා වූ ප්‍රේමය. You may feel like things aren't going like you want it to. ඔබට දැනෙන්න පුළුවන් ඔබගේ ජීවිතයේ දේවල් ඔබට අවශ්‍ය විදියට ඔබ කැමති විදියට නොවන ආකාරයට ඔබට දැනෙන්නට පුළුවන්. Life may be falling apart. ජීවිතය කඩාගෙන වැටෙනවා වගේ ඔබට දැනෙන්නට පුළුවන්. But say, Lord, I see no way, but I trust you. ඒ අවස්ථාවවලදී ඔබ උන්වහන්සේට කියන්න ස්වාමී මට මාර්ගයක් පෙන්නේ නැහැ. මට කිසි දෙයක් පැහැදිලිව පෙන්නේ නැහැ. නමුත් මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. I believe you are working. මම විශ්වාස කරනවා ඔබ වහන්සේ ක්‍රියා කරන බව. Say, I trust you and I love you. ඔබ කියන්න දෙවියන් වහන්සේට ස්වාමීනි මම ඔබ විශ්වාස කරනවා සහ මම ඔබ වහන්සේට ප්‍රේම කරනවා. Don't love God and don't let the circumstances decide it for you. තත්ත්වයන් වාතාවරණයන් වලට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබට ඇත්තව ප්‍රේමය ගැන තීරණ ගන්නට. Love God because God is God. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න මොකද දෙවියන් වහන්සේ නිසා. And when you love God in pain, it deepens faith. ඔබගේ වේදනාවන් වලදීත් ඔබ උන්වහන්සේට ප්‍රේම කරන විට ඒක විසින් ඔබගේ ඇදහිල්ල තවත් ගැඹුරට ගෙන යනවා. And it strengthens your character. සහ ඔබගේ චරිතය ඒක විසින් ශක්තිමත් කරනවා. And it builds unshakable trust. ඒ වගේම නොසෙල්විය හැකි විශ්වාසයකට ඒ ඔබව වර්ධනය කරනවා. We know Shadrach, Meshach, Abednego was thrown into the fire. මේ දකිනා දේව වචනේ ශද්‍රක් මේෂක් අබේද්නෙගෝ මේ තිදෙනාව ගිනි උදුනට දමනු ලබනවා. But God did not let them die. නමුත් දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ ඔවුන්ට මිය යන්නට. God did not let them burn. දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ ඔවුන්ව ඇවිලෙන්නට. They also knew that God was with them. ඒ වගේම ඔවුන් දැනගෙන සිටියා දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටින බවට. And they trusted him no matter what. ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළා කුමන දෙයක් වුවත් උන්වහන්සේ ඔවුන් සමග සිටින බව. And we might be facing the same things in life. අපිත් මේ වගේ දේවල් අපගේ ජීවිතය අත්දකිනවා විය හැකියි. Life must be really uneasy. ජීවිතේ පහසු නැතු අවස්ථා ඇති. You might be having hard times. ඔබට අපහසු අවස්ථාවල් ඔබගේ ජීවිතය ඔබ ඒ තුලින් ගමන් කරනවා ඇති. You might feel like you're walking in fire. ඔබට දැනෙනවා ඇති ඔබ ගිනි මැදින් ගමන් කරනවා වගේ. But God will not let you burn. නමුත් උන්වහන්සේ ඔබව ඒ මැදේ ඇවිල්ලෙන්න දෙන්නේ නැහැ. Always trust God and always love God. නිතර දෙවියන් වහන්සේ විශ්වාස කරන්න සහ සෑම විටම උන්වහන්සේට ප්‍රේම කරන්න. Not only when things are good, තත්ත්වයන් යහපත තිබෙන විටදී පමණක් නෙවෙයි, but when things are in the worst situations. නමුත් දේවල් අයහපත් තිබෙන අවස්ථාවලදී පවා That love toward God will save you because God also loves you. Amen. එලෙස ඔබ උන්වහන්සේට දක්වන්නා වූ ප්‍රේමය ඔබ සුරක්ෂිත කරන්නට යනවා. මන්ද උන්වහන්සේ ප්‍රේමය නිසා. Amen. Hallelujah.
So, whether in joy or sorrow, ඔබ සතුටින් හිටියත් ඔබ දුකින් හිටියත් whether in abundance or loss, බහුලත්වය තුළ හිටියත් ඔබට කිසිවක් නැතුව හිටියත් whether in clarity or confusion, ඔබට නිසකකම තුළ හිටියත් ඒ වගේම ඔබ වියවුල්ව සිටියත් let our hearts say, God, my love for you will never change. අපි අපගේ හදවතින් උන්වහන්සේට කියමු ස්වාමීනි මගේ ප්‍රේමය ඔබ වහන්සේ වෙනුවෙන් නොවෙනස් වන්නා වූ ප්‍රේමයක්. Because God's love is unconditional. මොකද උන්වහන්සේගේ ප්‍රේමය කොන්දේසි රහිත වූ ප්‍රේමයක්. කොන්දේසි විරහිත වූ ප්‍රේමයක්. It is a sacrificial love, ඒක තමන්වම පූජා කරමින් අපට දක්වන්නා වූ ප්‍රේමයක්. and it is an everlasting love. ඒ වගේම ඒක සදාකාලික වූ ප්‍රේමයක්. And when you love God, ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන විටදී show it with obedience, ඒක ඔබ පෙන්වන්න උන්වහන්සේට කීකරුකම ඇතිව have desire for God, ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් ඔබගේ හදවතේ ආශාවක් තබා ගන්න. and prioritize God. ඒ වගේම ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේව ප්‍රමුඛ කරගන්න.